අයිබෝන් රාවණ එළදේශයේ අපේ YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අපි අද මාතෘකාව බවට පත් වෙන්නේ ඊයේ පෙරේදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ගෙලවලලාගෙන මේ ගියා. ඒ පිළිබඳව තමයි අද අපි කතා කරන්න අපේ මාතෘකාව බවට පත් වෙන්නේ. අපි කල්පනා කරද්දී අපිට හිතෙනවා මේ ශිෂ්‍ය සංගම් පටන් ගන්න කොහොමද කියලා. 1960 ගණන් වල කැම්පස් එකේ විවිධ ශිෂ්‍ය සංගම් තිබ්බා. ඒ කියන්නේ UMP එකේ ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ JVP එක වගේ ශිෂ්‍ය සංගම් තිබ්බා. ශිෂ්‍ය සංගම් වල බලය UMP එකේ ඒ වගේම ශ්‍රී ලංකාවේ බලය තිබ්බට පස්සේ මේ ශිෂ්‍ය සංගම් වල බලය ජනතා විමුක්ති පෙරමුණ අත්පත් කරගන්නවා. මේ ජනතා විමුක්ති පෙරමුණ අත්පත් කරගත්තට පස්සේ මේ ශිෂ්‍ය සංගම් වල ඉස්තාම මර්ධනකාරී විදිහට තමයි මේ කට්ටිය මේ ශිෂ්‍ය සංගම් පවත්වාගෙන යන්න පටන් ගත්තේ. එතකොට මේ ශිෂ්‍ය සංගම් ජනතා විමුක්ති පෙරමුණත් එකතු වීමත් සමග තව පෙරටුගාමී පක්ෂයක් තමන්ගේ බලය මේක තහවුරු කරගන්නවා මේ ශිෂ්‍ය සංගම් වල. එතකොට මේ ශිෂ්‍ය සංගම් වල බලය තහවුරු කරගත්තට පස්සේ මේ කට්ටිය මේ රැග් කියලා මේ කියන්නේ නවකවදේ කියලා ඊටාම දැඩි අමානුෂික ක්‍රියාවලියක් මේක තුල පටන් ගන්නවා. අපි දැක්කා මේ ඊයේ පෙරේදා රුණු විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා තමන්ගේ රුණු විශ්වවිද්‍යාලය තුල නවකවදේ තහනම් කරනවා. මේ නවකවදේ තහනම් කරන මේ විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ මාලිමා ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ කුලපතිතුමා වයින් කරනවා. මේ කුලපතිතුමා වයින් කරන්න හේතුව තමයි පළවෙනි හේතුව තමයි මේ ශිෂ්‍ය සංගම් වලට නවකවදේ දීමේ විරුද්ධ වීම. එතකොට මේ කුලපතිතුමා අයින් වුණාට පස්සේ මේ කට්ටිය පළවෙනිට කරන්නේ මේ ශිෂ්‍ය සංගම් තමන්ගේ ශිෂ්‍යයන් ඉන්න හොස්ටල් වලට දාලා තමයි මේක සමරන්නේ. පැනලා තමයි මේක සමරන්නේ. ඒතර අපිට තේරුම් ගන්න පුළුවන් මේ ජනාධිපතිතුමා අද බලයේ ඉන්න ජනාධිපතිතුමාගේ ශිෂ්‍ය සංගම් තමා මේ විශ්වවිද්‍යාලය තුල මේ වැඩේ කරගෙන යන්නේ. නවකවදේ කරගෙන යන්නේ. ඒතකොට මේ ජනාධිපතිතුමාට පුළුවන් මේක නවත්තන්න. ජනාධිපතිතුමාට පුළුවන් මේ ශිෂ්‍ය සංගම් වල නවකවදේ නවත්තන්න. ඒතකොට ඇත්තටම මේ දරුවා මේ මැරිච්ච දරුවා ගැන අපි කතා කරනවා නම් මේ දරුවාට පුළුවන් නම් තමන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට ලියුමක් ලියන්න මේ දරුවා කියයි මෙන්න මෙහෙම කියයි. ජ්‍යෙෂ්ඨ සහෝදර ශිෂ්‍යයනි. අපි ගම් වල ඉඳලා විශ්වවිද්‍යාලයට එන ඉතාම දුක්ඛිත විදියට තමයි අපි එන්නේ. ඒතකොට අපේ දෙමව්පියන්ට කන්න නැහැ, අපිට කන්න නැහැ. අපිට පාසලට ගියපුවාම අපි දුප්පත් පාසල් ඒ වගේම අර්ධ දුප්පත් පාසල් මේ පාසල් වල අපට අධ්‍යාපනය ලබන්න හරියාකාරව අධ්‍යාපන පාසුකම් ලබන්න හරි පන්ති කාමර නැහැ, උපකරණ නැහැ. ඉතින් මේ සියලු දේවල් එක්කන් තමයි අපි විශ්වවිද්‍යාලයට එන්නේ. ඒ වගේම ජ්‍යෙෂ්ඨ සහෝදරයනේ අපි මේ එද්දි අපේ දෙමව්පියෝ සමාජලාට කරන්න එදිනෙදා වැඩ, සමාජලාට කුලී වැඩ, සමාජට වැලි ගොඩ දානවා, සමාජලාට වේලක් කන්නේ. හැබැයි මේ දරුවන්ට Tamanට පුළුවන් මට්ටමින් පොතක් කරන් දීලා මේ දෙමව්පියෝ අපිව එවන්නේ විශ්වවිද්‍යාලවලට උසස් අධ්‍යාපනයක් ලබන්න. ඒතකොට මෙච්චර දුක්ඛිත විදියට අපි විශ්වවිද්‍යාලයට එවන අපේ දෙමව්පියන්ට අපි විශ්වවිද්‍යාලයේ තුල මේ අමානුෂික මේ නවකවදයට ලක් වෙනවා කියලා දන්නවනම් කවදාකවත් ওই දුප්පත් දෙමව්පියෝ තමන්ගේ දරුවෙක්ව විශ්වවිද්‍යාලයට එවන්නේ නැහැ. ඒ වන් නැති වෙන්න හේතුව තමයි මේ විශ්වවිද්‍යාලවල තනිකරම තියෙන්නේ නවකවදේ නෙමෙයි ලිංගික ඇරියස් කව කිරීමක් තමයි තියෙන්නේ. අනිත් එක තමයි පන්ති වෛරය. ඒතර මේ විශ්වවිද්‍යාලයට මේ ළමයි මේ ගෑන් ළමෙක් ආවොත් මේ ගෑන් ළමයිට කියන තීත්ත ගවමක් ඇඳන් එන්න කියලා. ඒ වගේම බාට සෙරප්පුවක් දාන් එන්න කියනවා. පිරිමි ළමෙක් ආවොත් කියනවා ෂර්ට් එකක් උඩින් දාලා ඒ වගේම බාට සෙරප්පු දෙකක් දාලා එන්න කියලා. ඔය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෝ දන්නවද ගම්වල ඉඳලා එන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෝ දන්නවද මේ ගම්වල ඉන්න මේ ගෑනු දරුවෝ තීත්ත ගව මේ කොච්චර අඬ දාලා ඔය තීත්ත ගවුන් ඇඳලා ඇද්ද? ඒ වගේම ඔය ශිෂ්‍ය සංගම් නියෝජනය කරන රැග් එක කරන ඔය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෝ දන්නව ඇද්ද? ඔය බාට සෙරප්පු නැතුව කොච්චර දවසක් ඔය ගම්වල ඇවිදින්න ඇද්ද ඔය දරුවෝ? එතකොට අපි කැම්පස් එකකට දරුවෙක් ආපුවාම අපි කියන්නේ ඒ කට්ටිය සමාජගත කරනවා, සීලයිස් කරනවා, සමාජගත කරනවා කියලා කියන්නේ. එතකොට මේ කැම්පස් එන මේ දරුවන්ට ඇත්තටම කල යුත්තේ මොකද්ද? කැම්පස් එකට ආවට පස්සේ තමන් ඉංග්‍රීසි දන්නේ නැත්නම් ඉංග්‍රීසියෙන් කතා කරන්න පුරුදු කරන්න ඕනේ. ඒක තමයි රැග් එක කියලා මම දකින්නේ. එතකොට අනිත් එක තමයි මේ දරුවන්ට තමන් මේ විශ්වවිද්‍යාල තුල එනවනම් ගෑල් ළමයෙක් නම් හීල් සෙරප්පු දෙකක් දාලා කොටර අන්දලා තමන් හෝටලයකට ගිහලා කාලා නැත්නම් තමන්ගේ පරිසර කැම්පස් එක අපට තියෙන 3 ස්ටාරි 4 ස්ටාරි 5 ස්ටාරි හෝටල් එකට එක්කන් ගිහලා හැඳිගාරු පුලින් කන්න දීලා
මේ සමාජගත කරන කියන්නේ රැග් එක කියන්නේ පිරිමි දරුවෙක් නම් එයාට අද්දිකට අන්දලා ටයි එකක් දාලා සපද්දයක් පොලිෂ් කරලා මෙයාව අපි ඉංග්‍රීසි පන්නේට හදගස්සලා ඒ කියන්නේ සමාජගත කරනවා කියන්නේ මෙයා එතනින් ඉදිරියට යන්නේ ගමේ සිරප්පු දාලා බාට සිරප්පු දාලා චීත්ත ගවුම් ඇඳපු මේ ළමයි ඉදිරියට එනවා කියන්නේ තමන් කැම්පස් එකට එනවා කියන්නේ එතනින් අපි විම්මක් ඉදිරියට දානවා. හැබැයි මේ කට්ටිය කරන්නේ මේ සමාජ වෛරය තියාගෙන මේ අර ගමෙන් සිරප්පු දාගෙන බාට දාගෙන ආපු ළමයි ඒ තත්ත්වෙන් නැවතත් පල්ලෙහා තත්ත්වෙන්නේ මේ ශිෂ්‍ය සංගම් කරන්නේ. ඒතර මෙතන තියෙන සමාජ වෛරයක්නේ. අනිත් කතාව තමයි මේ ජේෂ්ඨ ශිෂ්‍යයන්ට කියන්න ඕනේ ජේෂ්ඨ උතුමාණන් කියලා. එතකොට උතුමාණන් කියන එක හේතුව මොකද්ද? එතකොට මේ සමාජ වෛරයක්ද Tamanට බැරි වෙච්ච ගම්වල කුලහීන හරි තමන් පීඩනයටපත් වුණාම මේ නගරයට ඇවිල්ලා විශ්වවිද්‍යාලයකට ආවට පස්සේ මේ විශ්වවිද්‍යාලයේ අලුතෙන් එන ශිෂ්‍යයන්ට මේ දුප්පත් අම්මලා තාත්තලා ඊටාම දුක්ඛිත විදියට උගන්වලා මේ කැම්පස් එකට එවන මේ ශිෂ්‍යයන්ගේ මේ කට්ටිය මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? උතුමාණෙනි, ජේෂ්ඨ උතුමාණෙනි. ඒ වගේම තමයි මේ කට්ටියගේ ලිංගික ඇරියස්. ඒතර මේ ලිංගික ඇරියස් කියන්නේ මේ ශිෂ්‍යයා ලියුමක් ලියනවා ලියයි. ඇත්තටම තමන් ලියුම ලියයි මගේ ජේෂ්ඨ සහෝදරයා. ඔයාගේ සහෝදරියක් හරි සහෝදරයෙක් හරි කැම්පස් එකට ආවනම් ඔයාගේ සහෝදරයා හරි සහෝදරිය හරි නිර්වත් කරනකල් ඒ නිර්වත් වෙනකල් ඔබ බලාගෙන ඉඳීද? ජේෂ්ඨ සහෝදර සහෝදරිය. ඒ වගේම තමන්ගේ සහෝදරියක් සමන්ගේ සහෝදරයෙක් නිර්වත් කරලා ඒ ලිංගික අවයව වලට ඇල්පෙනිත්‍යකින් අනිද්දී තමන් ජේෂ්ඨ ශිෂ්‍යයෙක් විදිහට බලාගෙන ඉඳීද? හැබැයි කිසි දවසක එහෙම බලාගෙන ඉන්නේ නැහැ. හේතුව ඒ තමන්ගේ එක නිසා තමයිම කරන්නේ නැත්තේ. නමුත් මේ කැම්පස් එක ඉතාම අමානුෂික විදියට සියලු කැම්පස් වල ඉතාම අමානුෂික විදියට මේ ශිෂ්‍ය සංගම් වල මේ නවකවදය පවත්වගෙන යනවා. මේ නවකවදේ නවත්තන්න පුළුවන්. මේ නවකවදේ තියෙන්නේ පෙරටුගාමී සහ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංගම් වල ක්‍රියාකාරීන් තමයි මේක කරන්නේ. ඒ නිසා කරුණාකරලා මේක ජනාධිපතිතුමාට මේක නවත්තන්න පුළුවන්. අවසාන වශයෙන් මම කියන්න කැමතියි මේ ශිෂ්‍යයා සමහර විට මේ අපි අහලා තියෙනවා මේ කතාවක් අහලා තියෙනවා පනාමුර ඇතින්නක් ගැන. එයා තමන්ගේ නිදහස වෙනුවෙන් තමන්ගේ පන්තියේ නිදහස වෙනුවෙන් ඒ අත්ගාලා කඩාගෙන එළියට ඇවිල්ලා ආයේ ඒ අත්ගාලට ඇටැක් කරා තමන්ගේ මේ අත්ගාල සංස්කෘතිය ඉවර කරන්න. ඒක ඇත්තටම ඉවර කරන්න පුළුවන් වුණේ මෙයා ඒ සටන් කරපු නිසා තමයි එයාට පුළුවන් වුණේ ඒ අත්ගාල සංස්කෘතිය මුළු ලෝකෙම නවත්තන්න. ඒක පටන් ගත්තේ පනාමුරේ ඇතින්නකින් තමයි පටන් ගත්තේ. ඒ වගේ මම දන්නවා මේ ශිෂ්‍යයා බෙල්ලේ වැලදා ගැනීමම ලංකා සංස්කෘතිය ලංකා කැම්පස් වල තියෙන මේ නවක වදය තහනම් කිරීමට ප්‍රධාන හේතුවක් වෙනවා කියලා මම කියනවා. ඒ වගේම තමයි මේ ශිෂ්‍යයා මේ බෙල්ලේ වැලදා ගැනීම ගැන අපිට විශාල කනගාටුවක් තියෙනවා. දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ කැම්පස් එකට එන්නේ කාගේවත් අඩත්තේටම් කරන්න නෙවෙයි. නමුත් කැම්පස් එකේ ඊට වැඩිය මට කියන්න බැරි තරම් ලිංගික අල්ලස් විතරක් නෙමෙයි මේකේ තියෙන්නේ. හදලා තියනවලු කුණු ටැංකි හදලා තියනවලු. ඒ වගේ වතුර පල් කරලා මේ ළමයිව මේකට දාලා නාවනවලු. මේ නාවලාලු මේ ළමයි ගන්නෙ. දැන් මීට වැඩිය ඒ කියන්නේ පිරිමි ගෑනු ඒ සෙක්ස් කරන දේවල් අරවා මේවා මේ මා විකෘතියක් මේ කැම්පස් එක ඇස්සේ තියෙන මා විකෘතියක්. ඉතින් මේ අද මේ ජනාධිපතිතුමාට තමන්ගේ ශිෂ්‍ය සංගම් මරා මේක නවත්තපු රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා අයින් කරා නම් මං හිතන්නේ මේක මෙයාට පොඩි ප්‍රශ්නයක් විතරක් වෙයි සමහරවිට මේ ජනාධිපතිතුමාට. නමුත් අපි ජනාධිපතිතුමාට කාරුණිකව කියනවා මේ දෙමව්පියෝ මේ දරුවෝ මේ කැම්පස් එකට එන්නේ මෙතනින් එයාට සමාජගත වීමට මිසක් ඉහළ සමාජයට යෑමට මිසක් මේ කට්ටිය මෙතනිනුත් පල්ලයට දාන්න නෙවෙයි. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් මේ කාරණාව දිස මානුෂිකව බලලා මේකට දැඩි පියවර ගන්න කියලා. ඒ වගේම තමයි දැන් මේ ශිෂ්‍ය සංගම් වල මේ ක්‍රියාකාරී දරුවෝ මේකට එකතු වුණාට පස්සේ අද ගම් වලට මේ දරුවන්ට යන්න බෑ. ගම් වල කොල්ලෝ එකතු වෙලා ඉන්නවා මේ ළමයිට ගහන්න. දැන් මම දැක්කේ නෑ තාම ගෙවල් ගිනි තියනවා නම් ඒ වගේ දේවල් කරන්න එපා. ඒවා දෙමව්පියන්ගේ වරද නෙමෙයි. මේ ශිෂ්‍ය සංගම් මරා මේ දෙන උත්තේජය තුල තමයි මේ ළමයි මේ වැඩ කරලා තියෙන්නේ. ඉතින් පළවෙනියෙන් මම කියන්නේ මේ කැම්පස් වල තියෙන ශිෂ්‍ය සංගම් ටික නවත්තන්න. මේ නවත්තලා මේ නවක වදේ නවත්තන්න ළමයේ විශ්වවිද්‍යාලයට යන්නේ කිසිම විදියකින් සින්දුවක් කියන්න තරම්වත් නවක වදයක් පටන් ගන්න එපා. ළමයි කැම්පස් එකට යන්නේ තමන් අධ්‍යාපනය ලැබලා එතනින් හොඳ සමාජ වටපිටාවක් හදාගෙන හොඳ ජීවිතයක් ගත කරන්න. ඒකට අවස්ථාව මේක තමයි මේ ජනාධිපතිතුමාට මේක තමයි කරන්න පුළුවන්
වෙන කිසිම ජනාධිපති කෙනෙකුට කරන්න බෑ. ඒ කියන්නේ තමන්ගේ ශිෂ්‍ය සංගම් තමයි විශ්වවිද්‍යාල තුල ඉන්නේ. ඉතින් මේක ජනාධිපතිතුමන් නවත්තන්න පුළුවන්. අපි තාම කාරුණිකව අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ අගතියටපත් වෙච්ච දරුවාට සාධාරණයක් ඉෂ්ට වෙන්න කියලා. ඒ වගේම අපි අද මේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. නැවත අලුත් වැඩසටහනකින් ඔබ තමුන් වහන්සේලා හම්බ වෙනතුරු ආයුබෝවන්.